අරක්කු ටිකක් බොමුද? අරක්කු බොන එක අපේ ඇඟට ඇත්තටම හොඳයිද? අද අපි ඒ ගැන කතා කරමු. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ඔයාලගේ සෙට් එකේ බේබදු යාළුවෝ ටිකත් මේ වීඩියෝ එකට මෙන්ෂන් කරලා මාව ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. අවසකට ඇල්කොහොල් කොච්චර ප්‍රමාණයක් අපේ ඇඟට ගත්තොත්ද හොඳ? විද්‍යානුකූලව දැනට කිසිම තහවුරු කිරීමක් නැහැ අපේ ඇඟට මෙච්චර ප්‍රමාණයක් ඇල්කොහොල් දවසකට ගත්තොත් හොඳයි කියලා. ඔයා ඇල්කොහොල් චුට්ටක් හරි ගත්තොත් ඒ ගත්ත වෙලාවෙ ඉඳන් ඔයාගේ ඇඟට වෙන්න පුළුවන් හානිය පටන් ගන්නවා. ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක් එකක් කියලා කියන්න නම් ඇල්කොහොල් ග්‍රෑම් 14ක් අඩංගු වෙන්න ඕනේ. බියර් වලින් නම් බියර් අවුන්ස 12ක, වයින් වලින් නම් වයින් අවුන්ස 5ක, ඒ වගේම තමයි 124 හාඩ් ලිකර් වලින් අවුන්ස 1.5ක මේ විදියට ඇල්කොහොල් ග්‍රෑම් 14ක් අඩංගු වෙනවා. දැන් ඔයා තේරුම් ගන්න ඕනි දෙයක් තමයි මේ මොන වර්ගකින් ගත්තත් ඔයාගේ ඇඟට වෙන්න පුළුවන් ඉෆෙක්ට් එක සමානයි කියන එක. ඔයා ඇල්කොහොල් ගත්තම ඒකෙන් 120ක් ඉක්මනටම ඔයාගේ ආමාශයට උරා ගන්නවා. ඉතුරු ටික බඩවැල් හරහා උරාගෙන අක්මාවට ගමන් කරලා අක්මාවේදී ඇල්කොහොල් වල විෂහරණය සිද්ධ වෙනවා. ඊට පස්සේ ජලය හා කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. පැයකට මේස හැන්දක වගේ ප්‍රමාණයක් තමයි මේ විදිහට ඔයාගේ අක්මාවෙන් ඉවත් කරන්නේ. එතකොට ඉතුරු ටික ශරීරය පුරාම ලේ වලින් අනිත් අවයව වලට අරන් ගිහිල්ලා විවිධාකාරයෙන් ඒ අවයව වලටත් හානි කරනවා. ඇල්කොහොල් වලින් අපේ ශරීරයට වෙන බලපෑම් කෙටි කාලීන සහ දිගු කාලීන කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. කෙටි කාලීන බලපෑම් විදියට අධික නිදිමත ගතිය, හැඟීම් පාලනය කරගන්න බැරි වෙන එක, අවධානය නැති වෙනවා වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම දිගු කාලීන බලපෑම් විදියට මතක ශක්තිය අඩුවීම, බෝනවන රෝග වලට ගොදුරු වීම, ප්‍රතිශක්තිය අඩුවීම, ලිංගික ශක්තිය අඩුවීම වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. එහෙනම් ඔයාම කල්පනා කරලා බලන්න ඇල්කොහොල් ඔයාගේ ඇඟට හොඳයිද නැද්ද කියලා. එහෙනම් good luck.